නැගෙනහිර හොල්ලන කොත්තු කඩේ අයිතිකාරයා තරු කොත්තු ග්‍රෑන්ඩ් අධිපතිතුමා. අයිබෝන්. අයිබෝන් ඇසිනයි. කොහොම ජීවිතේ? වරදක් නැහැ. ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා. මොන ප්‍රේක්ෂක ප්‍රතිචාර? ඒක තමයි. ඒකේ ගොඩක් මිනිස්සු මට උදව් කරලා දෙනවා. කියන්නේ කතා කරනවා, සැප දුක් වල බලනවා දැන්. අම්මා තාත්තගේ සැප දුක් වල බලනවා ගොඩක්ම. ඉතින් ඒක න පට්ට සතුටුයි මට. මම ඔයාව ප්ලෑන් කරලා හම්බුනේ. අපෝ නෑ අයියා ඒ කියන්නේ මට ඒක නෑ දෙවියෝ වගේ තමයි මට අයියා හම්බුනේ. මම අහම්බෙන් එතනින් ගියේ. ඔව්. ඔයා හිටන් හිටියා කඩේ. හිටන් හිටියා. ඊට පස්සේ මං හායි කියලා කිව්වා. එනවද කියලා කිව්වා. මං කිව්වා දැන් එන්න අමාරුයි. ගිහිල්ලා එන ගමන් එන්නම් කියලා. ඒ වෙලාවේ මම පානම ගමට යනවා බඩු බෙදන්න. බඩු බෙදන්න. පුංචි තෑගි ටික. අපේ ආදරණීය යාළුවන්ට. කුල්ලු ගම්මාන. කුල්ලු ගම්මාන. ඉතින් ඔයා ඉන්නේ කුල්ලු ගම්මානට යද්දි පාරේ. ඔයාගේ කඩේ පාස් කරන් තමයි හැමෝම යන්නේ මේ ඔව් කුල්ලු ගම්මානට සහ ඔව් කුඩිම්බිගල ආයි කුමන ජාතික වනෝද්‍යාන. සහ දේවාල රසක් පිහිටලා තියෙනවා. මොනවද ඒ දේවාල? ඔක්කොම දේවාල තියෙනවා. ආයි අපේ ගමටම ආවේනිකු ක්‍රීඩාවක් තියෙන සහ පත්තිනි දේවාලය කියලා පානමාම්පිටි දේවාලේ දැකලා තේ සමහර වෙලාවට. ඒක ලංකාව වටෙන්ම ලොකු පිරිසක් සිංහල දෙමළ මුස්ලිම් කට්ටියත් එනවා මන්ද. ඔව් මුස්ලිම් කට්ටියත් එනවා. අංගලිය කියලා ක්‍රීඩාවක් තියෙනවා. ඒ ක්‍රීඩාව බලන්න තමයි වැඩිපුරම මිනිස්සු එන්නේ. දැන් අපේ රටේ මෙන්න මේ වගේ සුවිශේෂී ස්ථාන හැංගිලා තියෙන ස්ථාන එළියට ගන්න මේ වගේ බ්‍රෑන්ඩ්ස් එළියට එන්න ඕනේ. ගමට යන්න ඕන තාක්ෂණය, ගමට යන්න ඕන සෝෂල් මීඩියා. මං ඒකයි මුලින්දම කියන්නේ. දැන් මේ ගම ඇතුළෙන්නේ මේ ඔයා එන්නේ. මං ඔයාව දැක්කා. ඔයාව ලෝකෙට සෝෂල් මීඩියා ඇසුරෙන් පෙන්නුවා. දැන් ඔයාගේ කරියර් එක ඔයා සෝෂල් මීඩියා වලින් ඉදිරියට කරගෙන යන්න ඕනේ. මං හරිද? හරි. දැන් ගමේ සෝෂල් මීඩියා පාවිච්චි කරන පිරිස මං ඔබත් එක්ක කනෙක්ට් කරා. දැන් එයාලා ඔයාව බලාගෙන ඉන්නේ. ගමේ විතර නෙවෙයි මුළු ලංකාවම බලාගෙන ඉන්නේ. වැඩිපුරම බිස්නස් තියෙන ගමෙන්නේ. එතකොට දැන් දිගින් දිගටම එයාලත් එක්ක මේ බිස්නස් එක දැන් ඔයා රෙස්ටුරන්ට් එක වැඩ කරලා තියෙනවනේ. තියෙනවා. වැඩේ දන්නවා. දිගින් දිගටම සෝෂල් මීඩියාත් එක්ක මේ ගමන යන්න කියලා මම ඔයාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ගමන කවදාකවත් නවත්තන්න එපා කියලා ආදරෙන් ආයාචනාවක් කරනවා.